ගොඩාක් අය හිතනවා ජීවිතේ පා කරවන, ජීවිතේ බලාපොරොත්තු නැති කරවන, ජීවිතේ කඩා දාන, දුක 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 කියලා මිනිසුන්ගේ ජීවිත කලකිරීමකට පත් කරලා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ කටයුතු අසාර්ථක කරලා දාන තැනක් තමයි බුද්ධ ශාසනය කියන තැනට මේ සමාජ සම්මතිය බොහෝ දෙනෙක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි විමසලා බැලුවොත් එහෙම අපි දන්නවා මේ ශාසනයේ අග්‍රදායකයෝ හිටියා, අග්‍රදායිකාවෝ හිටියා නේද? එතකොට මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අග්‍රදායක දායිකාව විදිහට කටයුතු කරපු අයනේ. විශේෂයෙන් අපි දන්නවනේ අනේ පිටි සිටුතුමා, විසාකා මහ උපාසිකාව කියන්නේ මේ ශාසනයට උපරිමයෙන් අපකැප වෙලා තමන්ගේ ධනය විය පැහැදම් කරලා මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කටයුතු කරපු ඇත්තෝ. එහෙනම් ඒ ඇත්තන්ගේ ව්‍යාපාර කටයුතු අසාර්ථක කරන්න ගන්න තිබුණ ධර්මයේ ශ්‍රවණය කළ ධර්ම අවබෝධ වුණාට පස්සේ. නමුත් අපි කල්පනා කරන්න වෙනවා එහෙම එකක් අපිට දකින්නට ලැබුණේ නැහැ නේද? එයත්ෝ තමන්ගේ ලෞකික ජීවිතේ ඒ කරපු කටයුතු ඉතා සාර්ථක විදිහට සිද්ධ කරගෙන ධර්ම අවබෝධය කරත් ගමන් කරපු බවක් තමයි අපිට පේන්න තියෙන්නේ.